අවුරුදු නැති වෙලාද නැත්තම් අපි වෙනස් වෙලාද? කාලයක් තිබුණා අවුරුදු කියලා කියන්නේ සෙල්ලම් සිනහව පව්. හැබැයි අද ඒ ෆීලින් එක තියෙනවා. අද දරුවන්ගේ ලෝකේ ස්ක්‍රීන් එකක් ඇතුලේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වෙනුවට මොබයිල් ගේම් එක. අද දරුවන්ගේ ලෝකයේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකට සීමා වෙලා තියෙනවා. ෆ්‍රී ටයිම් එකක් ලැබුණාම ඔවුන් යන්නේ ප්ලේ ග්‍රවුන්ඩ් එකට නෙමෙයි YouTube, TikTok, මොබයිල්ස් ගේම් වලට. එක ක්ලික් එකකින් එන්ටර්ටේන්මන්ට් ලැබෙන ලෝකයක පැරණි සෙල්ලම් ස්ලෝ වගේ පේනවා. කොට්ටපොර, ඔලින්ද කෙලි, කබඩි මේවා ප්ලේ කරන්න ඉෆර්ට් එකක් තියෙනවා. ඒත් මොබයිල් එක ඉෆර්ට් ලොස් ෆන්. ඒ නිසා ටෙක්නොලොජි එක ස්ලෝ රීප්ලේස් කරලා තියෙනවා අපේ ට්‍රැඩිෂනල් එක්ස්පීරියන්ස්. ඉස්සර ගමේ අවුරුදු කියලා කියන්නේ මුළු ගමම එකතු වෙලා සමරපු කාලයක්. ඒත් දැන් ඒක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා. අද නගර ජීවිතේ වෙනස්. ඇපාර්ට්මන්ට්, ලිමිටඩ් ස්පේස්, බිසි ලයිෆ් ස්ටයිල්. පොඩි ළමයින්ට දුවන්න ඉඩක් නැහැ. අසල්වැසියොත් එච්චරම එකමුතුවක් නැහැ. අපි හැමෝම එකට කියන ෆීලිං එක අපි අපේම ලෝකවල කියන එකට වෙනස් වෙලා. ඒ කියන්නේ කමියුනිටි වයිබ් එක අඩු වෙලා. අවුරුදු එක්ස්පීරියන්ස් එක චේන්ජ් වෙලා. ඉස්සර අවුරුදු කියලා කියන්නේ ඥාතීන් ගොඩක් එක්ක කාලය ගත කරපු අවස්ථාවක්. ඥාති සහෝදර සහෝදරිය, ආච්චිලා සීලා, බාප්පලා සහ නැන්දලා මුළුතැන්ගේ සම්පූර්ණ කාර්යබහුලයි. ඒ වගේම තමයි ගෙදර වත්ත සම්පූර්ණ ක්‍රීඩාගාරයක්. නමුත් අද න්‍යෂ්ටික පවුල් වැඩි වෙලා. අම්මා තාත්තා දරුවෝ පමණයි. ඒ එනර්ජි එක, ඒ නොයිස් එක, ඒ විනෝදය දරුවන්ට එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන්නේ නැහැ. මතකයන් නිර්මාණය වෙන්නේ මිනිස්සු එක්ක. මිනිස්සු අඩු වුණාම මතකයන් අඩුයි. අද වෙනකොට මුළු සමාජයම වගේ ප්‍රමුඛත්වයක් දෙන්නේ ඉගෙනීමට. විභාග, උපකාරක පන්ති, කම්පිටිෂන්, අවුරුදු සීසන් එකත් ස්ටඩි බ්‍රේක් එකක් වගේ සලකන්න. සෙල්ලම් කරන්න යන්න එපා, පන්ති තියෙනවා, විභාගයට සූදානම් වෙන්න. මේ පීඩනය එක්ක ළමා සැමරුම් භුක්ති විඳින්න නිදහස නැති වෙනවා. ළමා වියේ ප්‍රීතිමත්ම අවස්ථා ප්‍රතිස්ථාපනය වෙලා තියෙන්නේ ආතතිය. අවුරුදු කියලා කියන්නේ ෆුඩ්ස්, ගේම් විතරක්ම නෙමෙයි. ඒක අපේ සංස්කෘතිමය අනන්‍යතාවයක්. හැබැයි අද අපි කුමක්ද කරන්න ඕනි කියලා කියනවා. හැබැයි ඇයි අපි මේක කරන්න ඕනි කියලා දෙනවා හරිම. ඇත්තටම නැගත් වෙලා වැදගත්ද? ඇයි කිරිපත් ඉස්සෙල්ලම යන්නේ? ඇයි පොස්ටල් බානක් දැල්ලා? දරුවෙක්ට මේ දේවල් තේරුම් කරලා දෙන්නේ නැත්තම් මේක නීති මාලාවක් වගේ පේනවා. ඒ නිසා උනන්දුව ස්වභාවිකව පහත වෙනවා. ඉස්සර ආතම්මලා ස්ටෝරිස් කියලා ට්‍රැඩිෂනල් එක ලයිෆ් එකට හරි අපූර්වට කනෙක්ට් කරනවා. අද ඒ ස්ටෝරි නැති වෙලා පැහැදිලි කිරින්න චිත්තවේගීය සම්බන්ධතාවය. ඒ නිසා සාම්ප්‍රදාය ටිකෙන් ටික අතුරුදහන් වෙනවා. නමුත් විසඳුම සරලයි. තේරුම් පැහැදිලි කරන්න. එය විනෝද ජනක දෙයක් කරන්න. දරුවන් සම්බන්ධ කරගන්න. එතකොට අවුරුදු සිරි නීරස සාම්ප්‍රදායක් නෙවෙයි, ජීවිත කාලය පුරාවටම ලස්සන පරිදි. හැබැයි ඇත්තටම අපිට පල්ලෙහින් ඉන්න නංගිලා මල්ලයත් මේකට වැරදි නැහැ. ඇත්තටම ඔවුන්ට අවස්ථාව දෙන විදිය තමයි වෙනස් වෙලා තියෙන්නේ. අපි චැලෙන්ජ් එකක් කරමු. ඔවුන්ට ප්ලේ කරන්න දෙන්න, ෆැමිලි එක කැලිබර් කරන්න. ඒ වගේම සම්ප්‍රදාය කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. අවුරුදු කියන දේ කවමදාවත් මැරෙන්නේ නැහැ. අපිට ඒක ජීවත් කරවන්න පුළුවන්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ හොඳම අවුරුදු සැමරුම කොයි අවුරුද්දේ සිද්ධ වුණේ කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් තව ඔයාගේ යාළුවෙක්ට මේක දැනගන්න හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. Goodbye.